A-level private apply කරන්නේ කොහොමද? අද අපි කතා කරමු ඒක ගැන. ඉතින් A-level private apply කරනකොට ඉස්කෝලේ එකෙන් apply කරන එක වඩා හොඳයි කියලා තමයි අපේ බහුතරයක් කියන්නේ. ඉතින් අපි ඒක ඇත්තද නැත්තද කියලා බලමු. A-level private කරන්නේ ඇයි? ඊළඟ point එක ඒක තමයි. A-level විභාගයේ කලින්ම ලියන්න හිතාගෙනත් අපි private apply කරනවා. course එකක් නැත්නම් degree එකක් job එකක් කරන ගමන් A-level කරන නිසා වෙන්නත් පුළුවන්. 180 පාසලේදී අපි පැමිණලා නොමැති නිසා වෙන්නත් පුළුවන්. විවිධ අසනීප හා අවශ්‍යතා නිසාත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ point එකට යමු. A-level ඕනි කාලයක් ඕන අවස්ථා ගානක් අපිට ලියන්න පුළුවන්ද කියලා ඊළඟට බලමු. ඔව් අපිට මැරෙනකම් වුණත් A-level නම් ලියන්න පුළුවන්. හැබැයි රජයේ විශ්වවිද්‍යාලයකට අපිට අපේ පළවෙනි ෂයි තුනෙන් අපි සමත් වෙන රිසල්ට් එකත් එක්ක තමයි තීරණය වෙන්නේ අපි ඒ රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙනවද නැද්ද කියලා. නැත්නම් අපිට ලියන්න පුළුවන්. අපි ඊළඟ පොයින්ට් එකට යමු. A-level සඳහා ඔන්ලයින් ඇප්ලයි කිරීමේදී අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන ඕන දේවල්. ඉස්කෝලේ ලීවින් සර්ටිෆිකේට් එක නැත්නම් අපි කියන අසීමේ සහතිකය අපි ගාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි O level පාස් වෙලා තියෙනත් ඕන අපි A-level අපි ප්‍රයිවට් ඇප්ලයි කරනවා නම්. මේ සඳහා කීයක් වැය වෙනවද? ඇත්තටම රුපියල් 400ක පමණ මුදලක් තමයි අපිට අය වෙන්නේ. අපි යමු ඊළඟ පොයින්ට් එකට. A-level ප්‍රයිවට් කළාම මොනවද නැති වෙන්නේ? රෑන්ක් එකවත් රිසල්ට් එකවත් ඉසෙට්කෝ එකවත් කැම්පස් තෝරගද්දීවත් අපි A-level ප්‍රයිවට්ද කරේ කොහොමද කියලා බලන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එක. මේ ඇප්ලයි කිරීම අවාසිද වාස්ද? ඇත්තටම කිව්වොත් අවාසිත් තියෙනවා. මොකද ප්‍රැක්ටිකල් අපිට ඉස්කෝලේදී කරගන්න බෑ. ඒ වගේම තමයි පාසලෙන් අයදුම් කරාම අපිට පිරිසක් ඉන්නවනේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් හරි આવොත් එතකොට ඇඩ්මිෂන් ආවද නැද්ද කියලා අපිට කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. මොකද පිරිසක් ඉන්නවා. ඒක නිසා බය වෙන්න නැති වෙනවා. එතකොට ආය තියෙනවා පාසල් කාලයක් වසර 2-3ක් අපිට මගහැරලා යනවනේ. අන්න ඒක තමයි අවාසි විදියට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට ඇඩ්මිෂන් කාඩ් එක ලැබෙන්නේ කොහොමද? අපිට ලැබෙන්නේ මේක රෙජිස්ටර් තැපෑලෙන් නැත්නම් ලියාපදිංචි තැපෑලෙන් තමයි අපිට ලැබෙන්නේ. ඇඩ්මිෂන් එක ආවේ නැත්නම් මොකද කරන්නේ? අපි ලිපිනේ වැරදියට ලියලා දැම්මොත් තමයි ඇඩ්මිෂන් එක නම් එන්නේ නැත්තේ. නැත්නම් අනිවාර්යයෙන්ම එන්න ඕන. ළඟම තැපැල් කාර්යාලයට ගිහිල්ලා විමසුවොත් අනිවාර්යයෙන්ම අපිට ඒක ගැන පැහැදිලි කරලා කියයි. ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවද ඇඩ්‍රස් එක වැරදිද? ඒගොල්ලෝ අපිට ඇලර්ට් එකක් දෙයි. නැත්නම් අපිට මොකක් හරි මෙසේජ් එකක් දෙයි යාලා. අපි ඊළඟ පොයින්ට් එක බලමු. ඇඩ්මිෂන් කාඩ් එක අත්සන් කරගන්නේ කොහොමද? සාම මිනිස්සු කෙනෙක් ඉදිරිපිට තමයි අපි මේක අත්සන් කරගන්නත් ඕනේ. අන්තිම පොයින්ට් එක. ඇඩ්මිෂන් ඇප්ලයි කරන්න එනවද? අපෝ ඇඩ්මිෂන් නම් ඇප්ලයි කරන්න එනවා. තව සති 2කින් විතර වෙබ්සයිට් එකට හරහා අපිට දැනුවත් කරයි. සති 2ක් ඇතුළත අනිවාර්යයෙන්ම දායි. ඒකේ ගැන අප්ඩේට් එකක් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මගේ channel එකේ මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයාලා ඒක බලාගෙන ඇප්ලයි කරන්න. මම අදට නවතින්න.